දේශකයන්න් වහන්සේ මේ ස්ථානයේට ඒ වැඩම කරවීමේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපට ලබා දෙන්නා වූ සහයෝගය පිළිබඳ. අද සුදෝසුදුවන් බෞද්ධ සුපිරිතුන්ගේ පිරිතිලා ගිහිල්ලා. අදවන් වූ පින් දිනයක මේ පින්දිම වෙත ධර්ම ශ්‍රවණය සඳහා ප්‍රදේශවාසී ආදරණීය සුපිරිතුන් පැමිණෙන ආකාරය. එනිසාවෙන් මේ මාර්ගයේ මේ වන විටත් මේ පින්දිමේ අසුන් ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මුළු රටක් නිහඬව සිටින කාලයක මුළු රටටම ධර්මය අවැසි මොහොතක අද මේ පින්බිමට ධර්මයේ ශ්‍රවණය සඳහා පැමිණි පින්වතුනි ඔබ සියලු දෙනාම මෙසිතින් යුතුව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් විහාරාධිපති නායක මාහිම්පාණ වහන්සේලා වෙනුවෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මුළු ලෝකයේහි ස්වභාව ධර්මය අතින් ඉහළින්ම සිටින අපගේ මාතෘ භූමිය පත්වී තිබෙන ඒ ආපදා තත්වයන්ට ව්‍යවසනයන් හට ගොදුරු අපේම ආදරණීය මිනිසුන් හට අද මේ පින්කමෙන් ඔබ අප සියලු දෙනාම මලක් පහනක් හෝ පූජා කරමින් අප ලබා ගන්නා ඒ පින් ඒ සුපින්වතුන් හට අනුමෝදන් කරමු. සිත ශක්තිය ප්‍රාර්ථනා කරමු. හොඳයි. අද දවසේහි අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ පින්බිමට වැඩම කරන්නට යෙදුණු මේ පින්බිමට වැඩම කරවනවා රූපවාහිනී හා ගුවන් විදුලි ධර්මදේශක පූජ්‍ය කත්නෝරුවේ සිරිතම්බ නායක මාහිම්පාණ වහන්සේ මේ මොහොත වන විට ධර්මදේශනා මණ්ඩපය සඳහා හෙවසි හොරණ මැද්දේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරවන බෝධ සමගින් ඓතිහාසික පඩුවස් නුවර පුරවරේ මාවියල ශ්‍රී නන්දසාර පුරාණ විහාරස්ථාන පින්බිමෙහි සිටයි ඔබ අප සහ සම්බන්ධ වී සිටින්නේ. සුදෝ සුදුවතින් සැරසුරු සත්කෝරළෙහිම බෞද්ධ සුපින්වතුන්ගේ සාදුකාරයන් මැද්දේ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ ධර්මදේශනා මණ්ඩපය සඳහා වැඩම කරවන බොහෝත සමගින් ඔබ අප සහ සම්බන්ධ වී සිටින්නේ. පින්වතුනි සාදු නාද පාත්වමින් ධර්මදේශකයන් වහන්සේ මේ පින්බිම සඳහා මේ ධර්මදේශනා මණ්ඩපය සඳහා අප මෙත් සිතින් වැඩම කරවමු. ඓතිහාසික පඩුවස් නුවර පුරවරේ පඩුවස් නුවර මාවියල ශ්‍රී නන්දසාර පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේ සුමధుර ධර්මදේශනාව පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරවන මොහොත. පින්වතුනි ඔබ අප සියලු දෙනාම සාදුකාර මැද්දේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව මේ පින්බිම සඳහා වැඩම කරවමු.
මාවියල ශ්‍රී නන්දසාර අපේ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට අපේ මේ උතුම් සත් කටයුත්තෙහි සමාරම්භය සරිටුහන් කරන්නට මේ පුණ්‍ය භූමිය කරා මේ අවස්ථාවට වැඩම කර සිටින අපේ ගෞරවනීය පණ්ඩිතාම්බරන් වහන්සේලා නායක ආම්බරන් වහන්සේලා වරප්‍රමුඛ අද මේ උතුම් වූ කාර්යය සඵල කර ගැනීම සඳහා ධර්මාසනාරූඪ වැඩ සිටින ගරු කටයුතු අපේ පණ්ඩිතාම්බරන් වහන්සේ ඇතුළු අතිවන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවන්ත සත්පුරුෂ ගුණකරුක වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද මේ අවස්ථාව පිළිබඳව දීර්ඝව යමක් මා කතා කරන්න කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ සියල්ල පිළිබඳව මෙතෙක් වේලා පෙන්වේදක මහතුන් හැටියට ඒ දරුවන් දෙපළ විසින් මෙහි ආරමුණ කාරණේ නිමිත්ත පිළිබඳව පැහැදිලි කළා. ඒ අනුව මම ඒ වෙනුවෙන් යමක් සඳහන් කිරීමේ අපේක්ෂාවක් නැතත් මගේ යුතුයකමක් වාක්‍යයක් හැටියට විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේ වශයෙන් අපගේ ගෞරවනීය ආරාධනීය පරිදි අද මේ උතුම් සමුද්‍ර ධර්ම දේශනාව සඳහා වැඩමකට ධර්මාසනාරූඪ වැඩ හිඳ වදාරන වන්දනීය පූජනීය ගරුතර අපේ පණ්ඩිතාම්බරන් වහන්සේ සමස්ත මේ ජනීය ජනයා වගේම ඒ වගේම අපේ ආරාධනාව පරිදි ඒ වැඩමකට මේ වැඩ හිඳින ඒ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ සියලුම ලක්වැසි ලොවැසි ජනීය ජනයා වෙනුවෙන් මේ අවස්ථාවේදී මා ඊටමත් ගෞරවයෙන් ඒ වගේම භක්ති ආදරයෙන් යුක්තව පිළිගන්නා බව සඳහන් කරන්නට කැමැති. ඒ වගේම උන්වහන්සේට මේ උතුම් වූ සත්කාර්ය සිදු කර ගැනීම සඳහා මීට මාස 10කටත් පෙර ආතුව පමණ අපි ජයන්ත පුතණුවන් ඒ වගේම දියණිය ස්වාමි දියණිය හැටියට දියණියත් ඉන් අපේ හාමුදුරන් වහන්සේ මුණ ගැහිලා ආරාධනා කර තිබුණේ අද මේ පින්බිම තුල මේ ධර්ම දේශනාමය පින්කමක් සිදු කර ගන්නට ඒ ආරාධනාව උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් පිළි අරගෙන තිබුණේ ඒ තියෙන වෙලාවක තම උන්වහන්සේ මේ ලක්වැසි ලොවැසි ජනයාට චිරප්‍රසිද්ධ තත්ත්වයටපත් වෙලා අද බොහොම දුෂ්කර කාර්යභාරයක කටයුතු කාරණා කරගෙන යන වකවානුවක අපේ පිනකට උන්වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරවා ගන්නට වාසනාව ලැබුණා. ඒ අනුව අද මේ උදාාරතර ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ මාවියල ශ්‍රී නන්දසාර විහාරස්ථානය ආරම්භ කර හරියට මාදට පුරා වසර 41ක් සම්පූර්ණ වෙන කාරණය. ඒ වගේම මෙහි විහාරාධිපතිත්වයේ නැත්නම් බාරකාර විහාරාධිපතින් වහන්සේ හැටියට අපවත් වේවදාල මාගේ ගුරු දේවෝත්තම රාජකීය පඬිත දලපතම නන්දසාරා විධාන මගුලාගම අංගුරාලයන් විහාරත්‍රාධිපති මාහිම්පාණන් වහන්සේ මා වෙත මේ ගල්තලාව බාර කළායදා ඉදිරියට විහාරස්ථානයක් හැටියට පවත්වාගෙන යන්නට උන්වහන්සේගේ අවසරය මට ලබා දුන්නු දිනය. ඒ දින 21ක් පමණ දායකාරකාදීන්ගෙන් විහාරස්ථ දායක සභාවක් ආරම්භ කිරීම කියන සහ සුවිශේෂිත කාරණේ බවට පත්වුණේ අද ලක්ෂ සංඛ්‍යා ජනයාගේ වන්දනීයත්වයට පූජනීයත්වයට පත්වමින් මේ ලක් ප්‍රදේශවාසීන්ට පමණක් නෙවෙයි ලක්වාසීන්ට පමණක් නෙවෙයි ලෝකවාසීන්ටම ආශිර්වාදයක් ආරක්ෂාවක් සිතක් සාන්තියක් උදා කර දෙන උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේ මේ පිම්බිමේ විරාජමාන වෙන රෝපණය කරලා හරියටම 41 වසරක් අදට සම්පූර්ණ වෙනවා. මෙන්න මේ ප්‍රධාන කාරණා සහ මේ 41 වසර මුළුල්ලේ මේ පිම්බිම දියුණුපත් කරගන්නට කාලයේ ධනෙ ශ්‍රමයේ කැපකලා වූ එවකට ඒ කාර්යභාරයන් යෙදුණු සතර පේරුවේ දායකාරකාදීන් සියලු දෙනාටමත් මේ වෙනකොට මිය ගිය ඒ හැම දෙනා සිහිපත් කිරීමත් මීට වසර 36කට පමණ පෙර ආතුව
මේ විහාරස්ථාන නිර්මාතෘවරයන් වහන්සේ සිට අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම මා ඉහතින් සඳහන් කළ රාජකීය පඬිත් දල්පතුම නන්දසාරාභිධාන මාහිමිපාණන් වහන්සේ හදීසී අපවත් වී වදාළේ 51 වසරක් ආයු විඳලා ඊටාම ලාභාල වීදී උන්වහන්සේ අපවත් වුණේ. උන්වහන්සේගේ අපවත් වීම ඒ වගේම ඊට පසු වර්තමාන විහාරාධිපතිත්වයේ වූ පොතුවේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ මගේ සහෝදර හාමුදුරන් වහන්සේගේ අපවත් වීම ඇතුළු මේ 41 වසර තුල මේ විහාරස්ථානයේ දියුණු පවණු කරන්නට කාලයේ ධනයේ ශ්‍රමයේ පුදකලා වූ ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා පිණිසත් ඒ වගේම මේ වෙනකොට අපේ ලංකාද්වීපයේ පහුගිය කාල පරාසයේ ඒ ව්‍යසනයකට පත් වුණ බව අපි හැම දෙනා පැහැදිලිවම දන්නවා. ඒ වෙනුවෙන් අද අපි මේ පුණ්‍ය භූමිය තුළ තැදී පැහැදී වාඩි වී සිටියත් මේ වෙනට මහ පොළොවට මිහිදන් වී තියෙන ජීවිත ගණනාව අපිට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. පහුගිය දින වූ ව්‍යසනකාරී තත්ත්වයේ. ඒ නිසා ඒ අපේ රටේ ලංකා වාසීන් වශයෙන් මේ මහ පොළොවට මිහිදන් වූ සියලු ජීවිතවලට සසර වසනාතුරු එවන් වියෝවක් නොවේවා කියන පුණ්‍යානුමෝදනයත් රෝගීව රෝහල්ගතව සිටින හැම දිනාට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් උදා ගෙවි යන වසරේ මේ දින කීපය මේ ආකාරයෙන් පවත්වා ගැනීමටත් උදාවන 2026 වසරට සුභාසින්සනාත්මක සුභ නව වසරේ වේවායි කියන ආසින්සනාත්මක කාර්යභාරයක් සිදු කිරීමේ පරම අදිස්ථානී යුක්තව මේ මහා කාර්යය සිදු කරන්නට යෙදුණි. ඒ අනුව අද මේ අවස්ථාවේදී මේ අමීට වඩා පිළිබඳව අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ශීඝ්‍රයෙන් කාලය ගෙවි යන නිසා. ඒ නිසා අද මා මතක් කළ අපේ ව්‍යාපාරික ජයන්ත පුතණුවන් එම ස්වාමීදියණියගේ ගෞරවණීය ආරාධනයෙන් යුක්තව මේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාව වෙන විට මේ දහස් සංඛ්‍යාත ජනීය ජනයාගේ සාදුකාර මැද ශබ්ද පූජා මැද මේ ස්ථානයේ ධර්මාසනාරූඪ වැඩ සිටින ගෞරවණීය අපේ දේශකයාණන් වහන්සේ අපි තාම ගෞරවයෙන් නැවතත් මේ සියලුම දෙනා වෙනුවෙන් පිළිගන්නවා කියලා හැම දිනෙකම සාදුකාරය අනුමත කරමු. එසේ අනුමත කරමින් සම්ප්‍රදායානුකූලව එම ආරාධනාව සිදු කිරීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේට අපි ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කරමු. ගෞරවණීය අපේ පණ්ඩිතාම්රාන් වහන්සේ දහම් පිපාසාවෙන් පෙළෙන මේ ජනයා දිහා බලනකොට අපේ ධර්මය තව නිවැරදිව අවබෝධ කරගෙන නැති බවක් තමයි අපට වැටහෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේගේ මధుර ශ්‍රවයෙන් ඒ වගේම මේ දහස් සංඛ්‍යා ජනීය ජනයාගේ හදවත්වල සදා නොමකෙන සටහනක් තබමින් ඒ විතරාගේ අමාමෑණියන් වහන්සේ 45ක් දෙසූ සදහන් අමා දහම් පණිවිඩය ස්වාසූ දහසක් ධර්මස්කන්ධයෙන් මිදක් මේ ජනීය ජනයාගේ හිතසුව සනසාලියෙන් පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ මధుර ශ්‍රවයෙන් දහම් තීනුව නාද කරන්නට ඔබ වහන්සේට මෙසේ ගෞරව නමස්කාර පූර්වකට අපේ ආරාධනා කරනවා. කවුරුත් පින්නතුනි මේ ආරාධනා කරන මොහොතේ සාදුකාරයක් පවත්වන හැටියට මා කාර්ය පිළලා සිටිනවා. හොඳයි, එහෙමනම් අපි මේ ආරාධනාව සිදු කරන්නට යෙදුණා. අද මේ උතුම් වූ කාර්යභාරය පිළිබඳව මා හිතන නැවත පැහැදිලි කිරීමක් කෙලිය යුතු නොවේ. නමුත් මගේ යුතුයකමක් වශයෙන් අද මේ අවස්ථාවේ අපේ ආරාධනයේ පරිදි මේ උතුම් දහම් දේශනාව පැවැත්වීම සඳහා වැඩමකට වදාළ ගෞරවනීය නිකවරටිය සමදරා පිටේ ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති ඓතිහාසික ගණීවැව පුරාණ රජමහා විහාරාධිකාරී ගුවන් විදුලි හා රූපවාහිනී ධර්මදේශක ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරි ධම්ම අපේ පණ්ඩිතාමරන් වහන්සේට අපට අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව සිදු කරන හැටියට නැවතත් බැතිසිතින් සාදුනාදයකින් උන්වහන්සේට අපි කෙරේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්න හැටියට ඉල්ලීමක් අපි කරන දෙපා නැමද කවුරු සාදුකාරයක් පවත්වන්න පින්නතුනි. හොඳයි, සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති
ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති හොඳයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ ස්ථානයේ වැඩහිඳ වදාරන මේ පන්සලේ ගරු විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු බොහොම කරුණාවෙන් වැඩ ඉන්න පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි කාරුණික පින්නතුනි සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු හැටියට මේ සිද්ධ කරන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන මහ පුදුම විදිහේ යුතුයකම ජයන්ත බණ්ඩාර මහතා සහ ශශිකලා සෙව්වන්දී මහත්මිය බොහොම ඕනෑකමින් දැන් මාස ගානකට එපිටින් ගිහින් ආරාධනාවක් කරා හමුදුරුවනේ බණක් කියවන්න ඕන ඒකට අරමුණ කරගත්තා විහාරාධිපති ලොකු හාමුදුරුවෝ පන්සලට වැඩම කරලා අවුරුදු 42ක් සම්පූර්ණ වීමත් පින්නදුනි මේ හරි සුවිශේෂී දවසක් මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕනේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අවුරුදු 42ක ව්‍යායාමේ ප්‍රතිඵල තමයි මේ පේන්න තියෙන්නේ. උන්වහන්සේ අවුරුදු 42ක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු ඒ අප්‍රමාණ කැපකිරීමේ ප්‍රතිඵල දහස් ගාණක් මිනිස්සු උන්වහන්සේගේ පන්සලට ලොකු හාමුදුරුවන්ගේ පන්සලට බණහඬ ඇවිල්ලා ඉන්නවා. මේ තමයි උන්වහන්සේලා දහම් පාසල පවත්වාගෙන දායක සභාව නඩත්තු කරගෙන මෙහෙම බණහඬ පිරිසක් රැකගත්තේ කවුද? පන්සලේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේලා සත්පුරුෂ දායකයෝ පිරිස නඩත්තු කරපු නිසා තමයි මේ විදිහේ පින්නතුන් ඉතුරු වෙලා ඉන්නේ. පන්සලේ වැඩ ඉන්න බෝහාමුදුරුවෝ රෝපණය කරලා අවුරුදු 42යි. ජයන්ත මහත්මගේ ශශිකලා මහත්මියගේ දෙපාර්ශවයේම දෙමව්පියන්ට දීර්ඝායු භාවයේ ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ සුවිශේෂී අරමුණ. පින්නතුනි අපි මේ බණ පින්කම් සංවිධානය කරන්නේ ධර්මදේශනා කටයුතු පවත්වන්නේ මුළු මහත් ලංකා දීපේම මලගයක් වගේ වෙලා තියෙන වෙලාවක ඔය බොහෝ දෙනෙක්ගේ බොහෝ දේවල් නැති වෙන්න ඇති. වගාබින් විනාශ වෙන්න ඇති. අද උදේ හම්දුරුවනේ අද මම පන්සලේ වැඩ ඉන්න දවස පාන්දර 5:00 ඉඳන් මම මේ වෙනකන් කෙරුවේ කතා කරපු එක බණ තුනකුත් කියලා. කොහොමද
1000ක් 1500ක් එනවනේ හම්බෙන්න. අද ඉන්නවා කියපු නිසා ඒ සේරටම කතා කරා. එතකොට උදේ පාන්දර ආවා ගම්පොළ වෙළඳ සංගමේ. මං හිතුවේ මේ කාලේ හරියට ආධාර ඉල්ලන්න දෙනවා. මම මේ වෙනකොට කෝටි 4කට වැඩියෙන් දීලා තියෙනවා. අපේ පින්නතුන් දෙන ඒවා දානපතියෝ දෙන ඒවා. මේ ඇත්තෝ ඇවිල්ලා කිව්වේ එකම දේ හාමුදුරුවනේ ජීවිතේ නැති වෙන්න දෙයක් නැහැ. විශාලා මහනුවර ගම්පොලින් දැක්කා. හිත හැදෙන්න ඉක්මනට බණ ටිකක් කියලා යන්න. ආශ්චර්ය. දෙමළ මිනිස්සුත් ආවා. මුස්ලිම් මිනිස්සුත් ආවා. සිංහල මිනිස්සුත් ආවා. ඒ සේරම ඇවිල්ලා කිව්වේ හාමුදුරුවනේ ඉක්මනින් ගම්පොලට එන්න බණක් කියන්න. මං කිව්වා ඇයි ගම්පොලක් නැහැ. මේ ප්‍රදේශයට වෙච්ච විපත්ති හරි අඩුයි. ආපදා එමටම ඇති. සංසාරේ කරපු අකුසල් වල බරපතලකම කොච්චරද කියනවනම් හාමුදුරුවනේ කෝටිපති පවුලක්. ඔය නේ කෝටි ගානක රත්තරම් බඩු බොක්ස් එකක දාගෙන ගෙදරින් එළියට බැස්සලු. ඒ ළඟින් වතුර පාරක් යන හින්දා යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා. යාළුවාගේ ගෙදර ගිහින් ඉන්නකොට මහරෑ වෙනකොට යට තට්ටුවට වතුර ඇල්ලුවලු. කට්ටිය හිතුවලු උඩ තට්ටුව තියෙනවනේ. කවදාවත් කිසිම කෙනෙක් මෙහෙම අසරණ වෙන්න හොඳ නැහැ. කවදාවත් පින්නතුනි කිසි කෙනෙකුට මෙහෙම මරණයක් අත් වෙන්න හොඳ නැහැ. මම ඔය පින්නතුන්ගෙන් ඇහුවා කියනවා හාමුදුරුවනේ යට තට්ටුවට වතුර පිරිච්ච හින්දා වෙන්න කට්ටිය උඩ තට්ටුවට ගිහිල්ලා. අර ඉලෙක්ට්‍රික් ගේට්ටු දොරවල්නේ වැස්සට පස්සේ මොකද වුනේ? හාමුදුරුවනේ දොරවල් අරින්න බෑ ගේට්ටු අරින්න බෑ. කරන්ට් එක ගියා. කඩන්නද? බහින්න බෑ යට තට්ටුව පිරීලා ගහගෙන යනවා. මට පාන්දර 2ටත් එදා කෝල් ආවා චොපර් එකක් හරියවන්න කියලා. ඒ කෝල් එක ගන්නකොට ඇහෙන්නේ පරක් තරක් නැතිව බේර ගන්න කියන හඬ විතරයි. හාමුදුරු කෙනෙක් කියනවා ගම්පොළ ටවුන් එකේ අපේ මේ ජීවිතේ මරණ බය ජීවිතය කියන්නේ මොකක්ද කියන එක මේ මිනිස්සු දැන් හැල්මේ දිව්වට මොකද එදා දැවුණලු. හාමුදුරුවනේ 6 දෙනෙක් මැරිලා හිටියා උඩ තට්ටුවේ පරාලවල එල්ලිලා. වතුර පිරෙනකොට එල්ලෙන්න තියෙන අන්තිම එක මොකද්ද? බාල්කෙත් නෙමෙයි පරාලේ 6 දෙනාම මැරිලා. 6 දෙනාම මැරිලා. මොන දුකක් විඳින්නද? පින්නතුනි වතුර පෙවිලා මැරෙනවා කියන්නේ. මේ දරුවෝ ඉස්සරහ අම්මා තාත්තා ඉස්සරහ ප්‍රාර්ථනා කරන්න මේ වගේ ව්‍යසනයක් නම් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආය මේ ලංකාදීපයට එන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දැක්ක මේ පැතිවල මේ පින්නතුනි මොකටද කියලා ජීවිතේ දෙනවා. සමහර ගෙවල් වල මඩ දාලා තියෙනවා දකින්නද?
රත්තොට පැත්තේ හාමුදුරුවනේ උළුවහු වලට උඩින් මඩ අදිනකොට මිනි හම්බුණා. මොන මරණේ වේදනාව. මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදිකම? මොකක්ද මේකේ පිරිමහන්න තියෙන වෛරය? මොකක්ද මේකේ අනෙකත් එක්ක රණ්ඩු දබර වෙලා ඔට්ටු තට්ටු වෙලා මොකක්ද අපිට බේරගන්න තියෙන්නේ? අපි මේ ලෝකෙ මහා හිතන්නේ නැති විදිහට මැරෙන මිනිස්සු. හිතන්නේවත් නැති විදිහට ජරාවටපත් වෙන මිනිස්සු. අපි පින්නතුනේ හිතන්නේවත් නැති විදිහට ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මොකටද ඔට්ටු වෙන්නේ? මොකක්ද අනෙකට දුකක් දීලා අපිට ගන්න තියෙන දේ? පොරාල්ලනෝනේ දුයිඩ කඩන් වලට. මේ පැත්තේ වල නැත්තම් සහෝදර ගැන කල්පනා කරන්නකො. මොකක්ද අපි අන්තිමේ ලබලා ඉතුරු වෙන දේ? මොකක් හරි එකක් තියනවද මේ ජීවිතේ? එක කඩයිමක් පැන්නට පස්සේ හාමුදුරුවනේ මට මෙන්න මෙදා ඉඳන් සැනසීමක් තියෙනවා කියලා කියන්න එකක් තියෙනවද? මේකේ පින්නතුනි තියෙන්නෙම පහුවෙන්න ඇදගෙන යන්න බර දැනෙනවා විතරයි. මේක ඇදගෙන යන්න වේදනාව දැනෙනවා විතරයි. අර අහලත් මම හිතන්නේ බුදුවරු දේශනා කරලා තියෙන්නේ නේද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය නේ මනසාචේ පසන්නේන පදුට්ඨේන. හරි වැදගත්. භාසතිවා කරෝතිවා. හොඳට මතක තියාගන්න. මේ සංසාරේ කියන හැම වචනයකටම වග කියන්න වෙනවා පින්නතුනි. කියන හැම වචනයකටම පෙනී හිටින්න වෙනවා. අපි කරන හැම දෙයකටම පෙනී හිටින්න වෙනවා. කොහොමද? අර තතෝනං සුඛමං වේති දුක්ඛමං වේති එක්කෝ ඡායාවන පායිනි නැත්තං චක්කං වහතෝ පදං. ජීවිතේ දන්න කාලේ ඉඳන් එන්න ඇති වෙන්නේ දුකද සැපද? මං කියන්නේ වයසට යන්න නේ අර nettaande නේ රූබොඳ කන්නකුල් වැටිලාය නාස් පුඩු හෝස්කා ගඳ සුවඳ මැකිලාය දිව රළුය දත් දෙපළ සියල්ලම වැටිලාය අංග පසංග රූ සපුව වැඩිපුරම මැරිලාය. ඕක නෙමෙයිද වෙන්නේ? දන්න කාලේ ඉඳන් මේ වෙනකොටත් මින් ඉදිරියටත් ඉස්සරහටත් තියෙන්නේ වෙනදන අර කරපු පව්පින් එක්ක මේ ගමන යන්න දෙන්නේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ අර අපි කරපු පව් විපාක දෙන්නේ අර පිටිපස්සෙන් එන ගොනා වගේ කියලා කියන්නේ? කරත්තේ බැඳ මේ ගොනාට තියෙන එකම වේදනාව කරත්තේ. ගොනා පසු පස එන කරත්ත රෝද දෙක වගේ. ඔක අදින්න මොනවද දෙන්නේ? බර දුක විතරයි. ඔක ලේසි නෑ. අර දන්නව නේද ගොනාගේ නා විදින්නේ කොහොමද? මොකවත් නෑ. ගෝණි කට්ට ගත්ත පතුරු ගහුවානේ. පතුරු ගහුවා කියන්නේ මේ විද්දද? විදලා කඹේ දානවා. ඕක කොච්චර අමාරුද? ඕක කොච්චර වේදනාකාරීද? මෙහෙම ඇදගෙන ගිහිල්ලා අර මතකද ඉස්සර ගොන්නු හති වැටුනහම මොකද කරන්නේ? අර දැකලා තියෙනද මිරිස් කුඩු මූලියක් වායක කල්ලනවා. අර නහ විදලා තියෙන ගොනාට මිරිස් කුඩු දුම අල්ලනවා. සෙම දාලක් ගොනා නැගිටිනවනේ.
හැල්මේ දුවනවා. ඒ දුවනකොට පිටිපස්සෙන් එන්නේ මොකක්ද? කරත්තෙමයි පින්නතුනේ එන්නේ. එන්න දුක වැඩි වෙනවා. ජරාවට පත් වෙනවා කියලා කියන්නේම දුක වැඩි වෙනවා. ව්‍යාධියට පත් වෙනවා කියලා කියන්නේම දුක වැඩි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ කරන කියන දේවල් ගැන හරි අවධානයෙන් ඉන්න. ඔය කරන කියන දේවල් ගැන හරි අවබෝධයෙන් ඉන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය දැන් මේ අම්මලා තාත්තලා මේ වෙනකොට කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා දෙනවා. ඔය පාරේ ඉන්න ඔය මුගලන් අයිනේ ඔය කැලෑවල් අස්සේ කවුරු හරි ගමන්න හැම කෙනාම බණ අහන හැම කෙනාම හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන මොකද්ද? මම මේ වෙනකොට කුණුහරුප කීයක් කියලා දෙනවා. මේ පැතිවල බොනවද නැහැ? නසහතිකම දන්නේ නැතුවද? මේ හොඳයි. බොහෝ පැතිවල ඔය තියෙනවනේ මිනිස්සු බොනේවා. පින්නතුනේ මේ ඉන්න හැම අම්මා කෙනෙක් මං ඉතින් මට අය මෙහෙ බණවලට කෙනෙක්වත් නැහැ මම මේක අහලා තමයි යන්නේ. ඔය කී ගමනක් විතර මේ වෙනකොට වේසි කියලා බැනුම් අහලා දෙනවද? අර මෙහෙ බොන්නේ නැති හින්දා ටිකක් අඩු ඇති. බොන පැතිවල වැඩි. කවුද වැඩිපුරම බැනලා තියෙන්නේ? පාරෙන් මිනිස්සු බයිනවා. අල්ලපු ගැල්ල මිනිස්සු බයිනවා. ඔය සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයිද? එක්ක ස්වාමියා නැත්තම් දරුවෝ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී ගමනක් තඩි ගහලා දෙනවා. අර මේ බොන්නේ නැති හින්දා ටිකක් අඩු ඇති බොන පැතිවල වැඩි. තාත්තලා මේ වෙනකොට කී ගමනක් දරුවෝ ඉස්සරහ හපංකම් පාලා දෙනවා. ඔදින් තේරෙයි හොඳේ මහ පුදුම පව් වැඩ පින්නතනේ ඔවා. මේක ගෙදරින් පටන් ගන්න. අර සංස්කෘත පඬිවරයෙක් කියන්නේ නච්චා දෙවි කව්පේනං දංශමස කාපහම්නේ සුනක් පුච්චාරතම් පණ්ඩිතං ධර්ම වර්ජිතං. මිනිස්සු වුණාම තියෙන්න ඕන හොඳ විනයක් සදාචාරයක්. බුදුරු දේශනා කරන්නේ විනයෝච සුසික්කිතෝ නේ ගාරවෝච නිවාතෝච එහෙමනේ. මැරෙන්න කලින් පුරුදු වෙන්න. අනේකට හොඳට කරු කරන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. පින්නදුනර පවුල පන්සල වගේ තියෙන්න බෑ. මෙහෙම කියනකොට ආමඳුරුනේ සමහර වෙනවා පන්සල් පවුල් වය කරගන්න. ඔය සමහර මිනිස්සු ඉන්නවනේ ආමඳුරුනේ වද්ද ගන්න හොඳ නැහැ ලඟුන් ගෙවල් පැත්තේ. මේ ගෙදර යනවා වගේ යන්නේ නේ. අවුව ගානේ රිංගනවනේ ගිහිල්ලා. මෙහෙම නැද්ද? බැලිහකි කටින දවසට. ඔය අපූර්වට හාමුදුරනේ ලැබුම්ගේ ඇතුළේ කැරකිලා ඇවිල්ලා කියනවා ගොඩ ගහලලු. මොනවාද? අතිනුත් පෙන්නනවා. කිරිපිටි මෙච්චරක් ගොඩ ගහලලු. කියන තරම් පන්සල් වල බත් බේසම් පිටින් විසික් කරනවලු. ඔය පන්සල් එන්න ඒ ගනුදෙනු කරන්න සාසනික සම්බන්ධතාවය ඒක හොඳට නඩත්තු කරන්න. හැබැයි ඔය අර වගේ දේවල් නම් කරන්න එපා පින්නතුනේ. ඒව හරි බාල වැඩ. ගෙවල් දොරවල් වල ඉන්නකොටත් අර විනය ගරු කරන එකේ සදාචාරය ගෙවල් වල තියාගන්න.
මිනිස්සු සිල් ගන්නේ කොහෙද? පන්සලේ. මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදුවෙන්දන් ලෑස්ති වෙන්න කියලා නෙමෙයි හොඳ. පෙහෙවස් සමාදන් වෙන එක පන්සලේ කරන්න. ඒකේ ලාභේ භුක්ති විඳින්න ඕන කොහෙන්ද? ඒක ගෙදරින් භුක්ති විඳින්න. ඔය පන්සලේ තියෙන හැදියාව ඕක ගෙදර තියාගන්න. අපිට මොකටද පෙන්වන්නේ? ඔය තියෙන නිමිච්චකම කොහෙද තියෙන්න ඕනේ? ඕක ගෙදර තියාගන්න. ඔය ඒකනේ කියන පවුල පන්සල වගේ තියාගන්න. මේක හරි වැදගත් පින්නතුනේ මිනිස්සුන්ට ඔය ජීවත් වෙලා ඉන්න ටිකට. කොහොමද පවුල පන්සල වගේ තියාගන්නේ? කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? වත්තන්ට තුට්ටුවකවත් ගාණක් නැහැ නේ මනුෂ්‍ය ආත්ම භාවය. මම ඊයේ දවස ඇතුළත විතරක් ලක්ෂ 1.5කට විතර බණ කිව්වා. කටුනායක 70,000කට වැඩි. ඉරිදන්නේ තරුණයෝ. නිට්ටම් වෙද්ද එහෙමයි. ඊට කලින් දවසේ පෙරේදා හාමුදුරුවනේ අර රාජගිරි හන්දියේ තියෙනවා අහලත් ඇති අර වික්ටෝරියා ආබාධිත නිවාසය. 25ක් 30ක් මේ පින්නතුන් හොඳට අහගන්න ඕන මේක. මං කියන්නේ මේ අපිට මේ අපේ අතේ පයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. අපිට අපේ කටේ වටිනාකම තේරෙන්නේ නැහැ. 25ක් 30ක් විතර තමයි ඇවිල්ලා හිටියේ රෝදපුඩු වල. ඉතුරු සේරම මම ගියා ඒ වාට්ටු වලට බලන්න. අර ගම්වල තියෙනව නේද වැඩිහිටි සමිති. මං ගියා හාමුදුරනේ පොඩි කාලේ වැඩිහිටි සමිතියකට පන්සිල් දෙන්න. ඒකේ කවි කියන්න පින්නතුනේ. නෑව කමක් නෑව කෙරෙන්න ඕනේ. මම පොඩි යෝජනාවක් කරන්නම්. ඔය වැඩිහිටි සමිතිය වලින් වන්දනා ගමන් යනවනේ. ලබන අවුරුද්දේ වන්දනා ගමන කැන්සල් කරන්න. පුළුවන් නම් අර ආබාධිත උදවියේ ඉන්න නිවාසයකට යන්න. බුදුවරු දේශනා කරපු ජරාව ව්‍යාධිය අස්පනා පිට පේනවා. හමුදුරනේ අවුරුදු 50 60 ගියපු මිනිස්සු ඉන්නවා. ඒ ජීවිතේම අර ඇඳ යට තියෙන වැසිකිලි පෝච්චිය. ඒ ජීවිතේම අර කොමඩ් එක උඩ තමයි ඉන්නේ. ඒ අවුරුදු 50ට 60ට මහ පොළොවේ පය ගහලා නැහැ. සමහරු ඉන්නවා ජීවිත කාලෙම යකඩ දහඩුවක් උඩ. ඒ අවුරුදු 50ට 60ටම ජීවිතේටවත් මේ අතින් අනලපත් කාලා නැහැ. එයත්තන්ට කවදාවත් බඩගිනි කියලා කියන්නත් බෑ. එයත්තන්ට කවදාවත් දුකක් වේදනාවක් හැඟීමක් කියාගන්න බෑ. ඔය කොට කෑලි වගේ අඳන් උඩ දාලා තියෙනවා. මට කියන්න බලන්න අපිට තියෙන අඩුපාඩුව. මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට නැත්තේ? මේ පින්නතුන් සංසාරේ පුදුම විදිහට කුසල් කරලා ඇති. ඔය විදිහට ජීවත් වෙන්න. ඔය පින්නතුනේ මේ වැටවල් ගහලා තියෙන්නේ මේ වෙන මොකේටවත් නෙමෙයි හොඳේ. මට ෂුවර් මේකට හදනවා පදයක්. හුණා කියවා ඒ කියන්නේ බලන්නකො. ඕන් දැන් කත්නූරු වෙන බණ වලට වැටවලුත් ගහන්න ඕන කිය. ඔය මේක හැම බණ පින්කමකම 4 දිනක්වත් කලන්තය හැදෙනවා. එතකොට අර පොඩි උන් ඉස්සරහට දානවා වඳින්න කියලා පොඩි උන් පෑගෙනවා. ආයෙත් කිව්වට අහන එකක් නැහැ. එනිසා මේ
නෑ මට හරි දුක හිතුණා මේ වැටෙන් එහා පැත්තේ ඉන්නකොට. එහෙම එකක් නැහැ. ඔය සියලු දෙනාගේම යහපතට පහසුවට හොඳට සමහරක් තැන්වල අනන්තවත් හාමුදුරුවනේ සිවුරෙන් ඇදලා තියෙනවා. ඇත්තටම කවුද අදින්නේ? කවුද දන්නේ? අපිව අපහසුතාවයට පත් කරන්න එමටම වැඩ කරනවා. ඕන තරම් සමහර ධර්මාසන කඩන් වැටලා තියෙනවා හාමුදුරුවනේ. කවුද කරන්නේ? මම කවදාවත් ඔය ලෝකෙට කියලා නැහැ. ඒ තමයි අර මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවානේ සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. මිනිස්සු දෙන්නේ තමන් ගාව තියෙන ඒවා. කෙසේ හෝ වේවා අර නිවාසේ ඉන්නවා. මේ අවුරුදු 25 හොඳට ගිහිල්ලා මම මේ කියන්නේ මේ හරි ඉක්මනට මේක වෙනස් වෙනවා. අපි ඔය ගොඩනගන ප්‍රතිරූප බිඳ වැටෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙවෙනි අවුරුද්දේ ඉගෙනගෙන කරන්ට් එක වැදිලා බෙල්ලෙන් පහළ පණ නැහැ. මං කියන්නේ ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. එක තප්පරයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. මේ ජීවිතේ පින්නතුනේ අපි වැඩිපුරම කඹරන්නේ කාටද? වැඩිපුරම අර සමහරක් ගෙවල් වල දැකලා තියෙනවා හාමුදුරුවනේ ගෙදරට යනකොට තමයි අර සෝපා සැටිය දාලා තියෙන ටෙන්ඩරෙත් අයින් කරන්නේ. භෞතික වශයෙන් නම් අපිට කියලා කරගන්න කිසිම දෙයක් නැහැ. මට ඔය සහතිකම කියන්නේ රත්තරම් පළඳින්නේ කාට පේන්නද? ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම සේරම දාගෙන ඉන්නවද? ඔය ඇත්තටම මිනිස්සු සෙන් පවුඩර් මම මේ පෙරේත වගේ ඉන්න කියනව නෙමෙයි හොඳ. මිනිස්සු සෙන් පවුඩර් ගහන්න කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට වගහලා ඉඹිඹා ඉන්නවද? හෙට අනිද්දා වෙඩින්න ගන්නව තිබෙන්නේ අපේ අම්මලා තාත්තලා කොණ්ඩරැවුල් කළු කරනවද? නැහැ. භෞතික වශයෙන් ටයිල් කැට ටිකක් අල්ලන්න ගත්තොත් අල්ලන්නේ කොහාටද ඉස්සරලම? බුදිය ගන්න කාමරේටද සාලෙටද? ලැජ්ජයි බෑ. අද ගිහින් බලන්න මදුරු දැලේ හිල් 3ක්වත් තියෙනවා. එක්ක සරන් කෑලි දීලා මහලා. ජීවිතේ පුරුදු වෙන්න අපි හම්බ කරන සල්ලි වලින් අපි සතුටු වෙන්න ඕන පින්නතුනි ඉස්සරලා. අපි අපේ සැප සතුට තීරණය කරන්න ඕන කවුරු මතද? අපි මතද අනුන් මතද? ඔයත්තන්ට සතුටු කවුරු දැක්කොත් ඒක අනුන්ම දකින්න එපයි. අපූර්වට හාමුදුරුවනේ ලක්ෂ 2යි 3යි නේ අර සෝපා සැටි ගෙනල්ලා අර කොළඹ පඩි පෙළවල් වලින් දෙන්න බත් කනවා. වහලා දාලා විතරක් නෙමෙයි ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරලා තියෙන්නේ. පොඩි උන් නගිනවා කියලා. මොකටද? ඔය සම්මා ජාතියකට අර කැබිනට් එකේ තියෙන බඩු මුට්ටු ඇදලා බත් කාලා තියෙනවද බෙදාගෙන? නෑ මං කියනවා තැටි පිගන් වීදුරු බෝල අහුවෙන මඩක් වේ ඇතිලි අප්පල්ලේ කනවා මිසක්ක. නිකමනක් කන්නේ නැහැ නෝ. ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ අඳුම නෙමෙයිද? පින්නතුනේ ඔයත් හරි අල්පේච්චයි. ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. හැබැයි විටකදී අපි පුදුම විදිහට උත්සාහ කරනවා අපි සතුටු වෙන්නේ නැතුව අනුන්ට පෙන්නලා අපි සතුටු වෙන්න. ඕක කවදාවත් ඉවර කරන්න බෑ.
භෞතිකමය අතින් අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. වරතරම් බොට් ටිකක් තියෙන එක හොඳයි හදිසි රුකස් තියාගන්න. අපි කරන කියන දේවල් වලින් මේ අම්මලා තාත්තලා කවදා හරි ඔය තෝ කියලා කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? නම මේ කියන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවදා හරි තෝ කියලා හරි කතා කරේ කාටද? අනුන්ට නෙමෙයිද? මේ පින්නතුන් කවදා හරි මෙව්වා ඉතින් හෙට ඉඳන් හැදෙන්න ඕන හොඳයි. ඒ කියන්නේ මේ නැත්තම් ඔය ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඔය කටින් කුණුහරුපයක් නේ පරුස වචනයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියනවද? කාටද බැනලා තියෙන්නේ? අපිටද අනුන්ටද? අනුන්ටනේ. මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරව ගන්නේ? පැහැදිලිද මං කියන එක? බනින්නේ අනුන්ට පව් පිරෙන්නේ කාටද? මේවා මේ මහ දේවල් නෙමෙයි, හරි සරලයි. පැහැදිලිද පින්නතුන්ට? හෙට ඉඳන් වැඩේ කරන්න විතරයි තියෙන්නේ. මට කියන්න. ඔය ඇත්තෝ ඊරිසියා කරා නම් ඊරිසියා කරේ කාටද? කාටද? අපි කවදාවත් අපිට ඊරිසියා කරලා තියෙනවද? කාටද ඊරිසියා කරන්නේ? මොකටද පින්නතුනේ අනුන්ට ඊරිසියා කරන්නේ? ඒ අකුසලයේ පාපය කාටද? අර මේ පැත්තේ ලස්සසම තියෙනවද? අර සමෘද්ධිය කිව්වේ ඉස්සර තියෙනව නේද? මරණව කවදා හරි ඔක හින්දා බලන්නකො. හමුදුරනේ ගෙදර ළමේ මැද පෙරදිග රටට ගියොත් මොකෙක් හරි ගමේ පෙස්සන් ගහනවා. මොකේදද? මේ පැත්තලත් ඉන්නද අර සුඩුස් ගාලා 119 ගහන මිනිස්සු. මේ ගම්වල සමහර මිනිස්සු ඉන්නවා මිනිහා ඕක කරන්නේ රැකියාව විදියට. කවදා හරි කයි කොහින් හරි හොඳට පාරක තියෙන වැලි බාල්දියක් අද ගන්න බෑනේ. අය මේ තේක ගොබඩක්වත් කපන්න බෑ. මිනිහා කරන්නේ පොලිසියට කෝල් කරන එක. ඔය අනුන් ගැන හොයන කැත පුරුද්ද නවත්ත ගන්න. මිනිස්සු බනින්නේ අනුන්ට, වෛර කරන්නේ අනුන්ට, නින්දා කරන්නේ. මට කියන්න. ඔය ජීවිතේ ඔය ඇත්තෝ සැක කරා නම් සැක කරේ කාවද? අපිවද අනුන්වද? අපි කවදාවත් අපි සැක කරලා තියෙනවද? අපි සැක කරන්නේ අනුන්. කලකිරෙන්නේ කවුද? දුක් විඳින්නේ කවුද? අපි. මොකටද බින්නද මේ කොහෙවත් යන මිනිස්සේ සැක කරලා අපි කනගාටු වෙන්නේ? පුරුදු වෙන්න. හෙට ඉඳන් අපේ සැප සතුට තීරණය කරන්න අපි මත. දැන් ඔය මට කියන්න බලන්න අපිට කියලා කරගන්න මොන හරි තියෙනවද? මොනවාද දැන් අපිට කියලා කරගන්න? මට හොඳටම විශ්වාසයි මේක ඕන යනකොට බලන්නත් පුළුවන්. ඔය දැන් යනකොට කියන්නකො කාට හරි ඔය අහවලා ගැන පණිවිඩයක් තියෙනවා කියන්න. නිවාඩුව හම්බුනාම කියන්නම් කියලා. නිකන් යනකොටද නිකන් කියන්නකො මං කියනවට. අර මනුස්සයා නිින්ද යන්නේ නැහැ රැට. ඇයි? අරක අහගන්න ඕනේ. බුදුම රුදාවන්නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න. ජීවිතේම මොකද්ද කරන්නේ? ඔය මම බලනවා මට හිනක් යනවා පින්නතුනි වෙලාවකට. මම ගැන ලියනවා හැලී පොතක ලිව්වනම් ඒ මිනිහට හරි වැඩක් තියෙනවා ඒක. නේ මන් දැක්කද මොකේ කරි කියලා තිබ්බා මේ. ඔය පොල් කොම්බ ගොඩවල වන වැඩකුත් නැහැ. මම කුඩු විකුණනවලු. ඔව් මහා ප්‍රබල ජාවාරම්කාරයෙක්ලු. තව කවුරු හරි කියලා තිබ්බා.
මම සල්ලි පොම්ප කරනවලු බණ පින්කම් වලට. මම පොම්ප කරාද මෙයාට සල්ලි? රවට්ටගල්ලෝ ඉන්න මිනිස්සු. අනේ මේ ගොම් මිනිස්සු. ඔය කමක් නෑ ඕන එක. මට තියෙන ප්‍රශ්නේ තමයි බලන්න පින්නද අනුන් ගැන හොයන්න වෙහෙසෙන තරම පව් අනුන් ගැන විවේචනය කරලා අකුසල් කරගන්නේ කවුද? පුරුදු වෙන්න අනුන් ගැන හොයන්න. මේ පැත්තෙල්ලත් ඉන්නවද අර ගතු කියන පද හදන මිනිස්සු නැතුව ඇති. මේ හොඳයි. අරක්කුත් නෑ, ගතු කේලම් කියන්නෙත් නෑ, මොකවත් නෑ. ඔය මතක් වෙනේද අපේ ගමේ අහවලා ආවයි කියලා. පුදුම හාමුදුරනේ ගේන දාන එක මේසෙ උඩින් තියන්න කලින් මොකක් හරි කියනවනේ. ජීවිතේටවත් ගමේ මිනිහෙක් ඉස්පිරි දාලා හිටියා කියලා කවදාවත් හාමුදුරනේ ආරංචි වෙන්නේ නැහැ. බලනකොට සුමානයකට වැඩියෙන් ටිකට් කපන්න නැතුව ඉඳලා. ඔය මොකක් හරි එකක් නෑ දැන් ඇවිල්ලා අතාරිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. අනුන් ගැන හොයන එක නවත්තන්න. ගෙවල් වල අම්මලා තාත්තලා බලන්න. මේ හරි හොඳට හරි එකට එකමුතුව ඉන්න. මම ඇත්තන්ට මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි කවදා හරි ජරාවට පත් වුණාට පස්සේ අනුන් ගැන හොයන එක නවතිනවා. ව්‍යාධියට පත් වුණාට පස්සේ අනුන් ගැන හොයන එක නවතිනවා. එතකොට තමයි අර මේ හතරහන්දි වළංගු තියෙන කාලේ කොරපුවා සේරම මතක් වෙන්නේ කොයි කාලෙද? වෙනතුනි මේ ජීවිතේ ලෙඩුන්ට පිරිත් කියලා ඇති ඕන තරම්. ඒ විඳින දුක දැකලා නැද්ද? මම ඕන විදේශ රටවල් වල ගියපුවාම ලංකාවේ කවුරු රෝහලක ඉන්නවනම් යන පිරිත් කියන්න. වෙනතුනි සල්ලි තිබ්බා යතා හෝ නැතා හෝ කියලා එකක් නැහැ. මේ ජරාව ව්‍යාධිය මේ කරජකය මේ මාංශකය මේ නවානුවක් ව්‍යාධීන්ගෙන් රෝගයන්ගෙන් ගහන පිරිච්ච මේ ශරීරය දවසක අපිට අපි නැති කරනවා පින්නතුනි. හොඳට මතක තියාගන්න. මොකද්ද අපිට අපි නැති කරනවා කියන්නේ? ඔය ජීවිතේ මට දවසක් එනවා මෙන්න මේ වතුර බෝතලේ මගේ අතින් මට ගන්න බැරි දවසක් එන්නද? ඒක අපි කාටත් එනවා. හාමුදුරනේ කෑගල්ලේ හාමුදුරු කෙනෙක් කපවත් වුණා. අර දන්නවනේ අර පපු යමාරුවට අර දිව යට තියාගන්න පෙත්තක් දීලා තියෙනවා. එයත් ඔයක පොඩි කප් එකක දාලා සාක්කුවේ දාගෙන ඉන්නේ. උන්වහන්සේ අපවත් වෙලා තිබ්බේ අර ඇඳ ගාවම පොඩි මේසයක් තියාගෙන වතුර එක බෙහෙත් ටික තියෙනවා අතේ දුරින් තිබ්බේ. මොකක් හරි කරුමයකට රැයට පෙරලිලා බිත්තිය පැත්තට ගිහිල්ලා. අර බෙහෙත් කුප්පිය පැත්තට අත දික් කරගෙන අපවත් වෙලා තිබ්බේ. සමහර විට ළඟ තිබ්බනම් සංසාරේ කරපු පව්පින් අඩු වැඩි වශයෙන් සමහරක් තැන්වල අපි අසරණ කරනවා හරියට. එකයි අර කියන්නේ කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් කිනිවේ දැඩිසේ. මේ තාක් අපි ජීවිතේ කැමැත්තෙන් කරපු යමක් තියනවාද ඒ සියල්ල නවත්තන්න වෙනවා. අකමැත්තෙන් කරන හැම එකක්ම කරන්න වෙනවා. මොනවාද අකමැත්තෙන් කරන ඒවා? අර දැන් මේ පින්නතුන් කැමතිද ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? ජීවිතේ දවසක් එන්නේ නැද්ද අර නේ ඇඳ ගාව බකට් එකක් තියාගෙන කෙල ගහ ගහ ඉඳ වෙන්නේ නැද්ද? කෝ සල්ලි දරුවෝ සලකයි සල්ලි තියයි වෛද්‍යවරු ඉඳි අපිට අපි නැති වෙනවා.
මගේ කටින් මට වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එනවා පින්නතුනි. ඔය අය අමුතුවෙන් මුකුත් ඕනේ. දැකලා තියෙනවද අර බට දාලා කණ්ඩ බොන්න දෙන මිනිස්සු? අපි ගියා අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. ඊට පස්සේ අර කටේ පිළිකාවක් බඩට බටයක් දාලා තමයි ඔය එක එක වර සිරින්ජරෙන් තල්ලු දාන්නේ. අර දැකලා තියෙනවනේ පිරිත් කියනකොට පිරිත් පැන් ජොග්ගුවක් තියෙනවනේ. ඔක දැක්ක ගමන් තාත්තා කිව්වා ඒක පෙන්නලා ගොත ගහලා කියනවා මේ කටට වක් කරන්නලු. ඇයි තිබහ පින්නතුනි. ඕක අපිට වෙන්නේ නැද්ද? මේ මට ඔයත්තන්ට වෙන්න තියෙන දේ මේක අපි කාටත් පොදු දෙයක්. එනිසා මතක තියාගන්න මේක පිරිමහන්න දෙයක් නෑ. ඊට පස්සේ ඒ ගෙදර බත්තු යන්නෙත් නෑ. හේතුව අර තාත්තට සුවඳ දෙනවලු. පින්නතුනේ දුවගේ ගෙදරින් ගෙනාවක් කෑම වගේක් අම්මා මේස උඩින් තිබ්බා. ඔය මාළු කෑල්ලක් හරි චිකන් මස් කෑල්ලක් හරි ගෙදර පූසට දෙන්න ගෙනල්ලා අපිටත් දාන්නේ හදලා තිබ්බේ. තාත්තා එනවර පැකට් එකක් එල්ලගෙන දැක්ක අර මේස උඩ තිබ්බ මාළු කෑල්ල. ඔක අතට ගත්තා. අරගෙන පොඩි කර කර ඉඹින්න පටන් ගත්තා. ඇයි ඒකේ සුවඳ බල බල කියනවා මේකත් එක්ක බත් කටක් කන්න තිබ්බනම් කන්න පුළුවන්ද? මේ මතක තියාගන්න මගේ කටින් මට වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එනවා. ඒකයි අර බුදුවරු දේශනා කරේ අත්තාහි අත්තනෝ නැති අපිට නැති වෙන කල කුතෝ පුත්තෝ කුතෝ ධන. වෙනදුනේ කවර ධනයක්ද කවර පුත්තුද අපිට අපි නැති වෙනවා. මේ එහෙම මස් ගොඩක් මේ නඩත්තු කරන්නේ. ඒ නිසා එක මොහොතකින්වත් අකුසලයක් සිද්ධ වෙන්න දෙන්න එපා. ඔය ජීවත් වෙලා ඉන්න නෙමෙයි බොහොම පුංචි කාලය තුල මම යෝජනා කරනවා ඇත්තන්ට අම්මගේ තාත්තගේ වැඩේ හරියට කරන්න. ඔය මෙහෙම කියනකොට සමහරු කියනවා හාමුදුරුවනේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. අපේ අම්මටයි තාත්තටයි සමහරු කියනවා කොච්චර කිව්වත් එන්නේ නෑලු. ඔය මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ දූ දරුවන්ට කියන්නේ අම්මගේ තාත්තගේ ආදරය ගෞරවය එක තප්පරයකින්වත් නැතිනම් කරගන්න එපා. අර මේ පැත්තේ ඉන්න කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැතුවද? මෙහෙ හොඳයි. බොන්නෙත් නැහැ, ගංජාත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය පටවුන්ගේ සාක්කුව වල දැන් බැලුවත් දුංගල පොලුවක් හරි තියෙනවා. හකු පුරවගෙන නැත්තේ මෙලහට දුංගල කුඩු වලින්. අර මෙහෙ ඉන්නවා තනි රෝදෙන් බයිසිකලේ උස්ස උස්සන පැටව. මේ පොඩි කොල්ලෝ ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. ඒ වුණාට කටවල් ඔය
ඛේද වාචකයක් මේක. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ මේ ගම්මාන පිටින් එක්කහුව වෙන්න ඕනේ. හම්දුරන්නේ මේ පොඩි කොල්ලොන්ගේ සාක්කුවේ පෙති කාඩ් එක. ඔය කැසරෙන් බිරිසාවට බොනේ ඕනේ මර මත් වෙන්න බොනේ ඔය. ඔය දැනුත් ඇති කොල්ලොන්ගේ සාක්කුවල ගුලිය හැම. මේ කාරේ විනාශයක්. ඔය මම ඊයේත් මේකමේ බන්ධනාගාරේ බණකට වැඩිය මම සාමාන්‍යයෙන් පුනරුත්ථාපන කඳවුරු වලට එහෙම යනවා. බන්ධනාගාර වලට සෑහෙන්න යනවා. ඒකේ මේකමේ 2500ක් විතර ඉන්නේ 90%ක් තරුණයෝ ඉන්නේ මත්ද්‍රව්‍ය. මේ මෝඩ කොල්ලොන්ට මේව තේරෙන්නේ නැහැ නේ කිව්වට. අවුරුදු 24යි. ඇඳ ගන්න ඩෙනිම් 4ක් නැහැ. කොල්ලෝ බොන්නේ බීඩි. සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ මේ උදේට බීඩියක් නැත්නම් වැසිකිලියන්නේ නැහැ. මේ මොන මෝඩ කතාවද පුතේ. මේ ඉස්කෝලේ යන ළමයි. මේක හරි ප්‍රශ්නයක් වෙන්නදුනේ. අර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ ගිහින් කියන්නලු. මේ පුතේ කියන්නේ ඔයාලා වගේම අර ඇතුලේ ඉන්න මිනිස්සු. අවුරුදු 19යි 20යි 21යි මේ පොඩි කොල්ලෝ වැඳලා කියනවා හාමුදුරුවනේ එළියේ ඉන්න කොල්ලොන්ට කියන්න. පළවෙනි දවසේ පෙති කාඩ් එක දීලා කිව්වලු උඹ දෙකක් දාන්න එපා එකක් දාපන් වැඩි වෙයි කිව්වලු. ඒ උපදෙස් දීලාමයි දීලා දෙන්නේ. මේ විවිධ තරුණයෝ දැන් ඔය මම මේ කියන කොටත් ඔය කොල්ල පාරවල් දිහා සිගරට් එකක් එහෙම බොනවා වෙන්න පුළුවන්. ඔය සිගරට් එකක් එහෙම බොනකොට පුතේ හිතන්න බිත්තර ගෙඩි 3ක් නේ. ඔක කෑවනම් කොහාටද? දැන් ඉන්න කොල්ලොන්ට කණ්ඩත් බෑනේ. ඉස්සර අපේ කිරියම්මා කියනවා කිරියත්ත කාලා ඉවරනකොට කටු මඩක්කුවක් ඉතුරු වෙනවලු. ඇයි? ඒ කියන්නේ හොඳට කන්න පුළුවන්. දැන් මස් කිලෝයක් කිව්වොත් එහෙනම් වේල් 5ක් විතර කන්නද? එහෙම කන්න බෑ. ඇති හයියක් හක්තියක් තියෙනවද? ඔය සමහර පටව ඉන්නවනේ නේද? හෙල්මට් දාගන්නවා කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. එහෙම නැත්ද ගම්වල? බයික් එකේ ටැංකිය හෙල්මට් එකයි දෙකම එක සමානයි. මේ පොඩි පැටව හොඳට මතක තියාගන්න පුතේ. ජීවිතේ වරද්ද ගන්න එපා. අර කොල්ලෝ කියනවා පළවෙනි දවසේ වැව් පිටියේ ඉන්නකොට ගංජා ගහන බજાર එක ඇවිල්ලා ගහනවලු. මේ කොල්ලා ගහලා නැහැ ඒ වෙනකම්. මොන දිහා බලන් ඉඳලා කිව්වලු අදිනවා නම් එකක් අදපන් පුරුදු වෙන්න එපා කිව්වලු. හාමුදුරනේ සත්පුරුෂ පින්නතුනේ ඇසුරමයි වරදුනේ සියලු දෙනාට. මේ බුදුවරු දේශනා කරන්නේ නේ අසේවනාච බාලාන අසත්පුරුෂයෝ බාලයෝ ඇසුරු කරන්න මෙපා. අයිස් ගහන කොල්ලෝ කියනවා කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගහනවාද? මේ පැතිවල නම් එහෙම අඩු ඇති. ඉස්කෝලේ 10 පන්ති ආමුදුරනේ අර සිල්වා පාට වතුර බෝතලයට මේ 10 පන්තියේ කෙල්ලෝ අරක්කු දාගෙන ගිහිල්ලා පන්ති කාමරේ බොනවා. අර තේනෝනේ එළියේ පෙන්නේ නැති වතුර බෝතල්. දැන් ගිහිල්ලා තලන්නේ නැහැ ගෙදර තියෙන වතුර බෝතල් ටික හොඳේ. මේ හරි ව්‍යසන. මේ අවුරුදු 17 කෙල්ලෝ අයිස් ගන්නවා. මේ ව්‍යසන. මම නුවරඑළිය ධර්මදේශනාවකට වැඩිය පහුගිය දවස්වල
අඳුරන ව්‍යාපාරිකගේ හෝටලේ හිටියේ කියනවා හාමුදුරනේ අර උත්සවයකට ඇවිල්ලා හිටියාලු ළමයි. මේ ගෑනු ළමයි ගන්න දෙයක් නැහැ කිව්වා. පිනුතුනේ එහෙම අපිට හයිබ්‍රිඩ් සංස්කෘතිය හරියන්නේ නැහැ. ඒ විනාශය මේ වගේ අපි අත්මිදෙන්න ඕනේ. මම මේ අහල පහල ගම්වල මේ ගමේ තරුණ මහත්තුරු සියලු දෙනාට යෝජනා කරනවා. පුතේ ඕකට පෙරමුණ ගන්න. මේ තරුණයන්ගේ දැනුවත් වීමකින් තොරව ගම්වල කිසිම දෙයක් කරන්න බෑ. මෙව පොලිසිය වලට නවත්තන්න බෑ. මේව නවත්තන්න පුළුවන් කොල්ලොන්ට. මම මේ කියන්නේ තඩි ගහන්න කියලා නෙමෙයි විකුණන උන්ට හැටි නෑ හොඳේ. විකුණන මහත්තුරු මතක තියාගන්න. ඕව නවත්තන්න අපරාධය අපේ දරුවෝ. අපරාධ මේ කොල්ලොන්ගේ ජීවිත. ඔය දෙමව්පියොත් එක්ක ගනුදෙනුව කරන්න බැරි මට්ටමට දරුවෝ විනාශ වෙලා. පූර්වට හාමුදුරනේ අර හරියට වීඩියෝ ගේම් ගහනවනේ කොල්ලෝ. නිදා ගන්නකොට පාන්දර 2යි 3යි. පින්නඳුනේ නේර ලුණු කපනවා යකඩ වක් කරනවා බල බල ඉඳලා තුන්ට විතර පුදිය ගන්නවා. ඔය මොන හරි කියලා ඇවිල්ලා. පහුදා උදේ 11ට 12ට නැගිටින්නේ. අය කොහේ ශාසනයක් රකින්නද පිරිසක් ඉදිරි වෙන්නේ? කොහෙද ජාතියක් රැකෙන්නේ? හොඳ අභිමානයක්, හොඳ පෞරුෂයක්, පිරිසපිරි තරුණ ප්‍රජාවක් ඉන්න ඕනේ. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ පුතේ හරි කරුණාවෙන් කියන්නේ කිසි කෙනෙක් පස්සේ යන්න එපා. මේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ අපි නැත්තටම නැති වෙනකම්. මේ කොල්ලොන්ට මේක තේරෙන්නේ නැහැ නේ කිව්වට. ඔය එක පස්සේ යන්න එපා. අනෙක් මිනිස්සුන්ගේ බයිසිකල් වල පස්සේ නැගලා යන එක නවත්තන්න. අවුරුදු 24යි ඇඳගෙන ඉන්න කලිසම හොදගන්නේ නැහැ. ලැජ්ජ නැතුව පෙට්‍රල් බාය ගහගන්න සල්ලි ඉල්ලන්නේ ගෙදරින්. අවුරුදු 25යි කාලා බත් පිගාන හොදන්නේ මේ 27යි 28 දඩබ්බර තරුණයෝ ගෙවල් වල ඉන්නවා. වැසිකිළිය දොරට ගහලා දෙන්නේ තහඩුවක් තියලා රීපපටි දෙක. මොන අභිමානයක්ද? ඔය මොස්පෙන්තු ජීවිතෙන් මිදෙන්න බීඩියක් සිගරට් එකක්වත් බොන්න එපා. තව කොහෙද ජීවිතේ? වගකීම් දරන මිනිස්සෙක් වෙන්න බලන්න. මෙවට හැබැයි අම්මලා තාත්තලා වග කියන්න ඕන හොඳ. අර හාමුදුරනේ මේ පැතිවල දහම් පාසල් වල ශිෂ්‍ය නායකකමට පොර කනවද නැහැ? මේ පොඩි කාලේ ඉඳන් දරුවෝ හදන්න. එක අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරනේ එක ඉරිදාවක්වත් වැරද්දුවේ නෑලු. ඇයි ඒ? අර ශිෂ්‍ය නායකකමට සුදුසුකමක් හදාගන්න. ඒව නම් මේ බෙහෙත් ගන්න ඕන මට්ටමේ තරමටම ලෙඩ හොඳේ. ඒව රෝග. බැරි වෙලාව භක්ති ගීත කණ්ඩායමට දරුවා දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? දායකයන් ඉවරනේ. දහම් පාසලේ තියෙන තරඟට දරුවා දැම්මේ නැත්නම් මම ඒ කියන විදිහටම කියන්නද? මේ පැතිවල නම් එහෙම නැද්ද? අර දහම් පාසලේ ගුරුවරුන්ට බයිනවා එවුන්ට ඕනේ එවුන්ලු දාගෙන තියෙන්නේ. අය දහම් පාසල් ලෙවන්නේත් නැහැ. මේ හොඳ දරුවෙක් හදන්න. මම යෝජනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාට ඔය මට ඉතින් ඉරහඳ වගේ විශ්වාසයෙන් මම මේව කිව්වට ඔයත් අහන්න කන්නන්නේ නැති මොකද මේ ජීවිතය යන පළවෙනි බණයි. ඒ වුණාට මම කියනවා හෙට ඉඳන් පුරුදු වෙන්න.
ජීවිතේ කලකිරිලා නම් ඉන්නේ අදහසක් නැත්තම් කරන කියන දේ හිතා ගන්න බැරි නම් අපේ තරුණයෝ මතක තියාගන්න ඕන හොඳේ මේ කෙස් ගහෙන් මිස් වෙන ජීවිත හරි තප්පරෙත් ඇති පුතේ එක පාපයක්වත් කරගන්න එපා ජීවිතය ගැන කිසි අදහසක් නැත්තම් මොකද කරන්න ඕනේ මම හරියට විශ්වාස කරන එකක් තමයි ඔය බුද්ධ වත කරන්න ඔය ජීවිතය ගැන හරි හමන් පිළිවෙලක් නැත්තම් මට වෛද්‍යවරු කියලා තියෙන විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා හොඳේ දැන් පැයක් ඉවරයි මම මේ කියන ටික හෙට ඉඳන් කරන්න මම ඉතින් අවුරුද්දට බණ 500ක් විතර කියනවා මම 500 පොලේම කියනවා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි හෙට ඉර පායනවා සත්තයි කවදාවත් වෙනස් වෙන්නේ අර ඔයත් පොල් ගහලා තියෙනවද මං කියන්නේ මාළු පිනු යන්න හරමේ නෙමෙයි අර මොකද ඒකට කියන්නේ ඔය ගහනවනේ ඇඹරියම් කුණුවයම් කොරවයම් පලි ගහනවනේ ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න මම පොල් ගෙඩි කීයක් ගහලා දෙනවද ආය ආත්මයක් නැහැ හොඳේ මතක තියාගන්න මිනිස්සු වෙලා උපදින්නේ එක අකුසලයක්වත් කරන්න නෙමෙයි මිනිස්සු වෙලා උපදින්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න තියෙන එකම chance එක මොකද්ද මනුෂ්‍යාත්ම භාවය අර සමහරව අඹරනවා නේද මිරිස් මොකේද උයන පිහිනේව නෙමෙයි අර ඔය කියනනේ ගොළුවයන් කියලා මොකටද සීනිගම යන්නේ අවිභාග පාසෙන් සීනිගම යනවද මේ ඔයත්තුන්ගේ හිතවල තියෙන්නේ මහා චරා ගොඩවල් ඇයි වෛරය ක්‍රෝධය ද්වේෂය පලිගැනීමේ සිතුවිලි මට කියන්න වෛර කරන එක නවත්තන්න පුළුවන් එකම ආත්මය මොකද්ද මෙව බල්ලොන්ට බල්ලලුන්ට කිව්වට තේරෙනවද මනුෂ්‍යාත්ම භාවයේ විතරයි කේන්ති ගන්න එක නවත්තන්න පලිගන්න එක නවත්තන්න පුළුවන් එකම ආත්මය මොකද්ද මනුෂ්‍යාත්ම භාවය ඔක නවත්තන්න හතුරගේ ඉඳන් මෛත්‍රී කරන්න ඔය විදිහට හිත හදාගන්න බැරි නම් අම්මයි තාත්තයි දරුවෝයි එක්කව වෙන්න හෙට ඉඳන් එක්කව වෙන්න මම මේක කියලා බණ නවත්තනවා අර උදේම නැගිටලා මේක අපේ තරුණයෝ කරන්නේ අපේ දරුවෝ කරන්නේ මේ කාලේ හරියට තරුණයෝ බණ අහනවා හරියට අහනවා ටිකක් නෙමෙයි ගොඩක් අහනවා ඒ කියන්නේ ඔය වැල්ලවත්තේ කොල්ලෝ වගේක් කියනවා දැන් දවස් 4කට විතර කලින් මේ හාමුදුරුවනේ දැන් කලිසම් එහෙම හරි හිරයිලු ඒ මොකද්ද උන්ට දැන් බත් කන්න පුළුවන් කියනවා හාමුදුරුවනේ කුඩු ගහන්නේ නෑ අපි කොල්ලෙක් හිරේ ගියා මොනා කියලාද මට පොරොන්දුනා මං අහුවා දැන් මේ විකුණ හිටපු කොල්ලෙක් නවත්තනවා බින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්යය තරුණයෝ කියනවා හාමුදුරනේ මම දැන් විකුණන්නේ නැහැ
මම ඇහුවා දැන් කොහොමද ඊළඟ එකට සල්ලි හිපේ නඩුවට සල්ලි හිපේ? කොල්ලා කියනවා ඇතුළේ යනවලු. මං ඇහුවා ඇයි? මම යයි තව ගොඩක් බේරේ කිව්වා. ඒ කරලා කිව්වා එහෙම නැත්තම් ඔය හාමුදුරුව කරන වැඩෙන් කවදාවත් තේරුමක් නැලු. මිනිස්සු හැදෙනවා. මිනිස්සු පුදුම විදිහට බණ අහනවා. මොකක්ද මේ හාස්කම? මේ කත්නෝරුවේ සිරි ධම්මක එකක් නෙමෙයි. මේ තමයි ධර්මයේ හාස්කම. ඇයි මිනිස්සු මේ දහස් ගාණක් එක්කහුවෙන්නේ? මේ තමයි සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වගට පහළ වෙන සුබ ලකුණු. අපේ ශාසනය අපේ ජීවරය මේ තමයි හාමුදුරුවනේ බෞද්ධ ප්‍රබෝධය. මේ වැඩි වෙන්නේ අපේ ගොඩ. අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරපු උත්තමයෝ භාග්‍යවතුන් වහන්සේ. ඒ කැපකිරීමේ ප්‍රතිඵල ඔය කවදාවත් මම මේකෙන් අයිතු ප්‍රයෝජන අරගෙන නැහැ, ගන්නෙත් නැහැ. නේ අපි මේ අයියලා දන්නවනේ මම ඉන්න පන්සලට හාමුදුරනේ අදටත් සිග්නල් නැහැ. මගේ පාස්පෝර්ට් එක දැන් පෙන්නන්නම් හෙට යන්න පුළුවන්. ඕනතරම් ගෙවල් පූජා කරන්න. ඉඩම් කොළඹ පන්සල විදේශ රටවල පන්සල ලාභ ලෝභ නම් කිසි දෙයක් අවභාවිතා කරලා නැහැ. හේතුව මේ ධර්මයේ හාස්කම මේක තව රකින්න ඕනේ. මෙතන පුද්ගලයෙක් ඉස්මතු වෙන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනය බැබලෙන්නේ. එහෙම බැබලෙන්න රටක් වෙනස් වෙච්ච හේතුවක් තියෙනවා. ඒ තමයි බුද්ධවත කරන්න. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ පුතේ අද යන්න හෙට උදේ නැගිටින්න. උදේ නැගිටපු ගමන් බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඔක මේ කැබිනට් එකේ තියෙන පොඩි වීදුරු ගිහින් බලන්නකෝ. කැබිනට් එකේ නැත්නම් පැන්ට්‍රි කබඩ් එකේ. වන් ඩේ කප් එකක් හරි කමන්නේ. ඕකට වතුර ටිකක් දාන්න. මේ බොහොම සරලයි මේක. දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඔය කරන්න පැය කීයක් යනවද? ඔකට විනාඩි 2ක් යයි. තරුණ මහත්තුරු මේක කරන්න. පුතේ මම කියනවට කරන්න ඕන. අගාත කියන්න ඕනද? ඕනේ. උදේ පාන්දර මගේ බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරුවෝ. බැරිකමද නොකරනකමද? මේක හෙට ඉඳන් කරන්න. ඊට පස්සේ අපේ තාත්තලාට පොඩි යෝජනාවක් කරනවා. ඔය ඉතින් කෙල්ලනවා කියන බොනවනම් අර මේ පැතිවල බොන්නේ නැහැ කිව්වනේ. ඒ හින්දා මේක කරන්න පුළුවන්. මෙලටත් කියලා ලැබුවේ පාරවල් දිහා. උදේට ගෙවල් වල උයනවා නේද? මොනා හරි කමක් නැහැ. සම්බෝලයි බදු හරි කමක් නැහැ. ඔය පීරිසිය ගන්න. ඔකට බත් ඇඳි භාගයක් විතර දාන්න. පැහෙන හොද්දෙන් හරි ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්නකෝ. විනාඩි 2ක් යන්නේ. තියලා වඳින්න ඇති. කවුද මේක කරන්න ඕනේ? මේක කරන්න ඕනේ තාත්තලා. මම මේ කියන්නේ තාත්තලාට. හෙට ඉඳන් කරන්න. කිරිතුරුව වගේ හරියනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවයි ගෙදර බුදුන් වඳින්න.
ආය කවදාවත් ප්‍රශ්න නැහැ. කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ උදේට පැන් පූජාව පටන් ගත්තා විතරයිලු. පින්නතුනේ මේ අපේ බුදුහාමුදුරුවෝ. කොල්ලා කියනවා සිගරට් එකක් බොනකොටත් මම මොකදෝ වගේලු. කවදාවත් අකුසලයට යොමු වෙන්න දෙන්නේ නැහැ. කුසලයටම හිත ඇදලා බැඳලා තියාගන්න. එච්චරටම විශ්මිතයි බුද්ධ වත පින්නතුනි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට ධර්මයෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අපිට මහා සංඝරත්නයෙන් තොර සරණක් නැහැ. මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරනවා බණහඬ ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය මේ භාග්‍යවතුන් වහන්සේගේ උන්වහන්සේ හිතේ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කාලේ අර දැක්කද හැම තැනම නාය ගිහිල්ලා තියෙනකොට මම නම් මේ ඇස් දෙකට දැක්ක මං ගියා ඕව ගානේ නේ සමහර බිල්ඩින් ගොඩනැගිලි කඩාගෙන වැටිලා මහා විශ්මිතයි හාමුදුරුවනේ එක බුදු පිළිමයක් හෙල්ලිලා තිබ්බේ නෑනේ. මේ මගේ මේ දෑහට දැකපුවා. ඔය නේ අම්බරගන ගිහින් තිබ්බ සමහර ගොඩනැගිලි. ඔය කබඩ් පුටු අල්මාරි බාල්කවල රැඳිලා. අර පහන තිබ්බ තැන බුදු පිළිමේ එහෙම්මමයි. මේ අපේ බුදුහාමුදුරුවෝ. එනිසා ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකෙන් හොඳට වැඩ ගන්න. ගමේ පන්සලට එන්න. තරුණයෝ ටික එක්කහුව වෙන්න. ඇවිල්ලා මම යෝජනා කරනවනේ. පන්සලේ ඔය සමම්පිච්ච පඳුරු ටිකක් හරි හිටවන්න කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. සමහර ශ්‍රමදාන දැකලා තියෙනවා. කියන්නත් ලැජ්ජයි හාමුදුරුවනේ මේ අර ගොඩක් ශ්‍රමදාන වලට අම්මලා නෙන්නේ. සමහර දරුවෝ අම්මා ගෙනල්ලා ශ්‍රමදානෙට අර අරලෙනව නෙමෙයි බානවා වගේ එකක් කරන්නේ. බයිසිකලෙන් බස්සලා හැරමිටිය අතර දීලා යනවා. ශ්‍රමදානෙට. තරුණ මහත්තුරු මතක තියාගන්න. තාත්තලා එක්කහුව වෙන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න පුළුවන් එකම අවස්ථාව මොකද්ද? ශාසනය වෙන ඔය කාලේ. සමහරව ඉන්නවා පොය දවසට බස් පිටින් ලෑස්ති කරනවා කොහේ හරි චෛත්‍යයකට ගල් දෙන්න යන්න. ඒවා කරන්න මේ පන්සල් වල හාමුදුරුවෝ කරන සුමේට සාධාරණයක් වෙන්න බෑ බින්නතුනේ. දරුවොත් එක්ක එන්න චෛත්‍ය මලු අමදින්න බෝමලු අමදින්න. උත්තරීතර මහා සංඝරත්නය රැකගන්න. මේ අපේ හාමුදුරුවෝ උන්වහන්සේලාට හරි ආදරෙන් ඉන්න. හරි කරුණාවෙන් ඉන්න. 1000ක් වැරදි තිබ්බත් විවේචනය නම් කරන්න එපා. එනිසා ගමත් අර පොඩි කාරණයක් තියෙනවා කියලා ඉන්න. මෙහි මරණාධාර සමිති තියෙනවද? තියෙනව නේද?
ඔය සමහර සමිති දායක සභාවල සභාපතිලා ඉන්නවා මගේ අම්මා දිසාපතිට ආපන්. මෙහෙම නැතුව පුදුම ගෙම්පර් එක ගන්නද මිනිහා ඉතින් පඩි හම්බ වෙනවා කියලා. පුදුම ලොකු ගමන්නේ දෙන්නේ. ඔය සමිති සමාගම් එක්කහුව වෙන්න. ආය මේ ගමක කොල්ලෝ ටිකක් දන්සලක් දෙන්න පටන් ගත්තා කියමුකෝ ඉස්සරලා මංචි අදින්නේ කවුද? අර ඉන්න නේ අර ජීවිතේ මැද සමයේ ගෙවන අම්මලා තාත්තලා. ඒ හින්දා ඔය කිසි වැඩකට බාල්දි පෙරලන්න එපා හොඳේ. මම දන්නවා දැන් මේ වගේ කොල්ලෝ කියන අන්තිමේට බණ ඉවරලා හාමුදුරුවනේ මේ ගමේ මිනිස්සු පුදුම ගේමල්ලු දුන්නේ මේක නවත්ත ගන්න. ආය කැමති නැහැ. පොලිසියෙන් ඇවිල්ලා කියන හාමුදුරුවනේ කරන්න දෙයක් නැහැ ශබ්ද විකාශන යන්ත්‍ර මෙතනින් පිට දාන්න දෙන්න බෑ කියලා. පෙස්සන් ගහලා. එනිසා ඔය මෙහෙම නැතුවද? ඔය හරි එකමුතුව ඉන්න. අපි එක්කෙනෙකුට ඒ හාමුදුරුවනේ අර සහනාධාර දෙනවා මේ දවස්වල. දෙනකොට කියනවා අරුන්ට කියන්න එපාලු. දැන් මේ බඩුමලු දෙනකොට අපිට ඇහෙනවා කෝල් දෙනවා. අරුන්ට කියන්න එපාලු. සීනි 250ක්වත් අනෙකට හම්බ වෙනවට කැමති જાතියක් නෙමෙයිනේ අපි. මා කැතකම් ඕව. හම්බෙන්න තරමක් කාටද හම්බෙන්න ඕන? අපිට නම් ඔයගෙන් දැන් මිදෙන්න බින්නතුනේ. සත්පුරුෂෝ විදියට ඉන්න. ගම්මාන පිටින් එක්කහුව වෙන්න. භාග්‍යවතුන් වහන්සේට විවිධ පුද පූජා කරන්න. ඔය ගම්වල ඉන්න අම්මලා තාත්තලා හොඳට බලා ගන්න. දූ දරුවෝ ටික හොඳට පරිස්සම් කරගන්න. ඔය මරුණාම කඹරන එක නවත්තන්න. ගමේ කවුරු හරි ඉස්පිරිතාලේ ඉන්නවනම් මම මේ මරණාධාර සමිතියට යෝජනාව කරන්න. දැන් මේ සමිතියෙන් මරුණාම කීයක් දෙනවද? 50ට වැඩිනේ. ඕක හෙට ඉල්ල ගන්න. මරුණාම දෙන්න එපා කියන්නේ. මිනිකුණු වෙන්න බය වෙන්න එපා. ඔය මරුණාම කරන නාටකම් වැඩි පින්නතුනේ. දැකලා තියෙන සමහර මිනි වලට ෆෑන් දෙකයි. මොකද දාඩි දානවද? දැකලා නැද්ද ෆෑන් දෙක ගන්න දාලා තියෙනවා. අර පවුඩර් ගානවා ඉඹිනවා. බල්බල් ඔතලා තියෙනවා මිනිහ වටේ සෑහෙන්න. hina යනවා සමහරක් මිනි වලට ගියාට පස්සේ ළඟ ඉඳන් පවන් ගහනවා මැස්සෝ අහනවට. මිනි ඉන්නකම් මැස්සෙක්වත් අහන්න දෙන්න නතු තියාගන්නද? බොරු වැඩ. ඔය තියාගන්න ඒවා. අපි හාමුදුරු දන්නා පාංශකූල වලට ගියපුවාම කොහොමද හාමුදුරනේ අන්තිම අවස්ථාවේ තත්ත්වේ? පෙට්ටියත් එක්ක පතුරු ගහන්න හදනවනේ. නේ කකුල් දෙක ඉඹිනෝ මිනිහේ දැකලා නැද්ද? නලලත් එක්ක ඉඹිනෝ. ඔය කෑ ගහනව නේද යනවද කියලා අහනවනේ පෙට්ටිය උස්සනකොට. අරයන් දෙපාලු තියන්න තියෙන හැම සාලෙ මැද්දෙන් මිනිහ. ඇඬිල්ල නවත්තනවා. ඔය දුක නැහැ පින්නතුනේ. ගෙවලා ඊට පස්සේ මිනිහ වල්ලන්නේ. බොරු කෝලමව. දුක ඇති. ඒක පෘථග්ජන හැටියට දුක කාටත් පොදුයි. අර මං කියන්නේ ඉන්නකොට පවුඩර් ගන්න. ඉන්නකොට මැස්සෙක්වත් වහන්න දෙන්න එපා. ඉන්නකොට නෙස්කැපේ විදුරුවක් දෙන්න. ඉන්නකොට හොඳට බලා ගන්න. ඔය මරුණාම ඉතින් තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. එනිසා ගමේ කවුරු හරි ඉස්පිරිතාලේ ඉන්නවනම් මම යෝජනා කරනවා. බැරිද මරණාධාර සමිතියට නේ වරු භාග්‍යවත් දාගන්න ළඟ ඉන්න. ඒ කියන්නේ සමිතියේ සමාජිකයෙක් ඉස්පිරිතාලේ ඉන්නකොට වරු භාග්‍ය ළඟ ඉන්න. එතකොට පින්නතුනේ මේ ගම්වල ආදරය බැඳීම සෙනෙහස ඇති වෙනවා. තරුණයෝ එකමුතු වෙන වැඩ ටිකක් කරන්න.
මේ සියලු කටයුතු කරන්න ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ සියලු දෙනාම මේ සිද්ධ කරපු පින්කමේ ආනුභාවයෙන් බණහඬ ආපු අම්මලාට තාත්තලාට මම ප්‍රාර්ථනා කරනවා ලෙඩ දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා. ඒ ජයන්ත බණ්ඩාර මහත්මයා අපේ අයියා සසිකලා සෙව්වන්දි මහත්මිය මේ බොහොම ලෙන්ගතුයි හරි ආදරෙයි අපිට. පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්සලට වැඩලා අවුරුදු 42ක් ගත වෙන තැන බෝහාමුදුරුවෝ රෝපණය කරලා අවුරුදු 42ක් ගත වෙන තැන අහපු බණ පදයක් ගානේ අපේ ලොකු හාමුදුරුවන්ට පිං සිද්ධ වේවා. අපේ ලොකු හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් වැජබේවා සාදු කියලා ආශිර්වාද කරන්න. හදපු වඩපු අම්මට තාත්තට පිං අයිති වේවා. මම හදපු වඩපු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට පිං අයිති වේවා. මගේ මියගිය සෙනෙහබර අයියට පිං සිද්ධ වේවා. ඔයත්තන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලෙඩ දුකක් කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. වැඩමවදාළ පරම පූජනීය මහා සංඝරත්නයට අපේ මෙහෙණින් වහන්සේලාට ලෝක ශාසනයේ වැජබෙන්න මේ පිං හේතු වාසනා වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවත් කරගන්න මේ පිං සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න මේ ඔරලෝසුව දැන් දැක්කේ ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං අත්ථා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා. සදහැවතුනි සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. හොඳයි, කවුරුත් කලබල වෙන්න එපා. මම විනාඩි 2-3කින් පුණ්‍යානුමෝදනාත්මකව මේ පින්කම නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. යනු මුලින් කරුණු කාරණා සිහිපත් කළා වගේම මේ අවස්ථාවේදී අපේ හදබැති ගෞරවනීය පුණ්‍යානුමෝදනාත්මකව දීර්ඝාෂය සම්පත්තිය චිරජීවනයේ සතවසාත් කාලයක් මේ ලෝක ශාසනික මෙහෙවර සිදු කරන්නට ගෞරවනීය අපේ පඬිත් හාමුදුරන් වහන්සේට දේශකයාණන් වහන්සේට ශක්තිය ධෛර්යය තුරුණුවන්ගේ සුවිසි අනන්ත ගුණ බලයෙන් විශේෂයෙන් මේ පිම්බිමේ විරාජමාන වෙන විජයශ්‍රී ජයශ්‍රී මා බෝසතුන්ගේ 42 වසරක් 41 වසරක් ආදර ගෞරවයට වන්දනමානීයට පූජනීයත්වයට පත් කරමින් අකණ්ඩව 41 වසරක් අද දක්වාම නොනවත්වා පවත්වා ගැනීම මේ මහා දෙවන්ත බෝධි පූජාමේ මහා පින්බලයෙන් මෙම විහාරස්ථානයේ නොබෝදා කෝටි කමාරකට අධික මහා ධන සම්භාරයක් ඔබගේ ධනය පරිත්‍යාගයෙන් ඉදිවී තිබෙන සදාතක ධාතු මන්දිරේ විරාජමාන වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගේ අනන්ත බුද්ධානුභාව බලයෙන් අපේ හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගීව ඒ කරන ශාසනික මහා මෙහෙවර සියලු බුද්ධ ආදී රත්නත්‍රයේ සුවිසි අනන්ත ගුණ බලයෙන් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය මේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත හදවත් වලින් හදබැති
සෙනහසින් පිදෙන සාදුනාදයෙන් උන්වහන්සේට ආශිර්වාදයක් වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමින් දහම් පඬු පූජා කරන මේ මොහොතේදී අපි නැවත පින්නතුනි සාදුකාරයක් පවත්වමු. ඒ සියලු කාර්යභාරය අද අපට මේ පුණ්‍ය භූමිය තුලදී සිදු කර ගන්නට අවකාශ ලැබුණේ අපේ ජයන්ත පුතුණුවන් සසිකලා දුව ඒ දෙපළගේ පූර්ණ සහයෝගයේ සහභාගීත්වයේ එමෙ නැත්තම් මඟ පෙන්වීම යටතේ ඒ දෙපළගේ අභිමතාර්ථය අපේ ගෞරවනීය පඬිතුමා සඳහන් කළා තදාදනීය දෙපාර්ශ්වයේම මව්පියන්ට චිරජීවන දීර්ඝාෂයේ සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ඒ දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් කරන යහපත් කටයුතු වලට ආශිර්වාදය ලබා ගැනීම ඒ වගේම ගෙවි යන මේ වසරේ දින කීපයේ අපට තුරුණන් සරණින් ඉදිරියට පවත්වාගෙන යන්නටත් උදා වන අවසරට රත්නත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ මහා දවන්ත ධර්ම දානමය නැත්නම් ධර්මීය දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම කියන මේ මහා කාර්යභාරය සිදු කරන්න ලැබුණ පින්නතුනි. ඒ නිසා මේ කටයුත්ත වෙනුවෙන් බොහෝ දෙනෙක් උදව් කළා උපකාර කළා නම් වශයෙන් මම කොහෙත්ම සිහිපත් කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ දින ගණනාවක් නිදිම වර්ජිතව මේ කටයුතු මේ ආකාරයෙන් ඔබට ඇවිල්ලා දැක බලා වැඳ පුදා ධර්ම ශ්‍රවණය කරගෙන අපේ ආඹුරු මතක් කළා වගේ මේ සංසාර ගමන කෙටි කර ගන්නට අපට ධම්මැස පහළ වේවා. මේ මහත් පින් බලෙන් අපි අනාගත ආලෝකමත් වේවා. පුංචි අත දරුවාගේ ඉඳලා බාල මහලු වැඩිහිටි සියලු දෙනාටම දෙස් විදෙස්වල රෝහල්ගතව නිවසක මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකිවත් මේ ශබ්දකාසන යන්ත්‍රයෙන් ඇසෙන දුටු ප්‍රමාණයක් ඇත්නම් ඒ සියලු ආකාරයෙන් ජනමාධ්‍යයෙන් මේ පිළිබඳ ඉතලා සිත පහන් කර ගන්නා යමෙක් වේද ඒ හැම දිනාටම ඒ දහම් පිපාසාවෙන් ඒ ජීවිත සුවපත් කරගන්නට මේ මහා පුණ්‍ය කටයුත්ත හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමින් ලක්වැසි ලෝවැසි ගම්වැසි ප්‍රදේශවාසී පළාත් වාසී මේ පුණ්‍ය භූමියේ විරාජමාන වෙන සදාතුක ධාතු මන්දිරයේ සහිත ඒ අභිනව විශේෂයෙන් ඒ විජයශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේට අධිකෘත වලානි පත්තිනි මෑණියන් මහා විසඳි රාජෝත්යන් වහන්සේ ප්‍රදාන මේ සමස්ත ලෝක ධාතුව සුරකින සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් මේ ජනී ජනයා රැක දේවා ආරක්ෂා කෙරේවා. ඇතින වියසන විපත් වලින් අපෝ රකිත්වා අපට වද ස්වභාව ධර්මයෙන් පින්නතුනි ආශිර්වාද කළා. මේ දින ගණනාව තිස්සේ ධාරා නිපාත වර්ෂාවෙන් මේ ප්‍රදේශ තෙත් වෙලා පමණක් නේ ගම් වතුරෙන් තමා නැවතුණි. ඉතින් අපි අත් වශයෙන් ආශිර්වාද කළා. අපි මේ ගම්භාර දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් වලානි පත්තිනි මෑණියන්ගේ මහා විශ්වාම්බරන් වහන්සේගේ පිහිටින් මේ කාර්යය අපට කරගන්න යනට කිසිදු කරදරයක් බාධාවක් නොවේවා කියලා ඒ ආකාරයෙන්ම සැලසුණ අපට ඒ අනුව සියලුම දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් අපට ලැබුණු මේ උතුම් සත්‍යක්‍රියාවට අපිද උන්වහන්සේලාට බැතිතින් අපට මේ කටයුත්ත සිදු කරන්න ලැබූ ආශිර්වාදයට පුණ්‍යානුමෝදනාත්මක සියලු දෙවියෝ මේ පින් ලබත්වා තව තවත් අපේ යහපත් කටයුතු කරගන්නට අවකාශ සලසා දෙත්වා දෙවියන් ද ප්‍රාර්ථනාය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මේ කාර්යභාරයේදී අපට ශක්තියක් වෙච්ච සම්බන්ධ වෙච්ච සියලුම විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය හෙට්ටිපොළ ඒ වගේම කටුපොත ඇතුළු ඒ සියලුම ඒ ස්ථානාධිපතිතුමන්ලා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්මාත්මීන්ටත් ප්‍රාදේශීය සභාව පඬුවස්වර හෙට්ටිපොළ ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ පඬුවස්වර නැගෙනහිර ඇතුළු ඒ සියලුම රාජ්‍ය ආයතන වලින් හා පෞද්ගලිකව සමත් ස්වේච්ඡා සංවිධාන මගින් ඒ වගේම විශේෂයෙන් මේ ප්‍රදේශවාසී අපේ තරුණ කැල මායතන පෙරේද රාත්‍රිත් මා එක රාශි කළා හදිස්සිය සෙනිකව මා 100කට අධික ප්‍රමාණයක් ධර්මශාලා පිරෙන්නට වගේ ඇවිල්ලා අපේ ආදරෙන් වෙන්න ඕනේ මොකද්ද කල යුත්තේ කුමක්ද මේ ආදි වශයෙන් මා වගේකින් අහලා බලලා විශේෂයෙන් මගේ ශිෂ්‍ය දරුවන් වහන්සේලා දෙන්ම රාජකීය පඬිත රංකෙත්ගම මුදිතනන්ද පොඩි ආම්රන් වහන්සේ ඒ වගේම අංගමිය නන්දිමල පොඩි ආම්රන් වහන්සේගෙන්
මේ සියලු කාර්යභාරයන් විමසා බලා මටත් වඩා උන්වහන්සේලාගෙන් මේ සියලු කටයුතු වලට නායකත්වයේ දායකත්වයේ ලබාගෙන මේ පින්කම කර ගැනීම සඳහා විහාරත් දායක සභාව, විහාරත් ශ්‍රී මහින්දිරුදෙන දහම් පාසල, විහාරත් චිත්‍රාදේවී කුලගණ සමිතිය ඇතුළු ඒ සියලුම විහාරස්ථානය සම්බන්ධ අනුබද්ධිත සියලුම සමි සමාගම් අවට ප්‍රදේශවාසී පළාත්වාසීන් අපේ ජයන්ත පුතුණුවන්ගේ හිතවතුන් කල්යාණ මිත්‍රයන් හැටියට නන්නාකාරයෙන් නන්යායුරින් සහයෝගී සම්බන්ධතාවය දැක්වූ ඒ වගේම මේ විදුලි ආලෝක සම්බන්ධීකරණයේදී මේ ශබ්ද විකාශන යන්ත්‍රයන් සම්බන්ධීකරණය කරන්නට ඒ වගේම මෙතර එන් ඔබට අපේ ගෞරවනීය ආම්රන් වහන්සේගේ ඒ දේශකනාව ශ්‍රවණය කරන්නට දකින්නට මේ ආදී විවිධ ආකාරයෙන් වගේම සියලුම අනුකුත් පහසුකම් අපට ඉඩ ප්‍රත්තා විශේෂ මේ භූමිය ලබා දෙමින් අපට කටයුතු කරපු ඒ හැඳල වත්තල ප්‍රදේශයේ ඊතවත් අපේ මහත්මාණන්ටත් ඒ වගේම නන්නායුරින් අනිකුත් සියලු ආකාරයෙන් මේ දින ගණනාව තිස්සේ දිවා රාත්‍රියේදී ආහාර පාන ආදීන් අනුග්‍රහ දුන් අපේ දායකාර්කාදීන්ටත් මගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ පොද කරමින් මම 42 එක් අවුරුද්දක් මේ ප්‍රදේශයට කරපු මහඟු මෙහෙවර ඒ වගේම 41 අවුරුද්දක් මේ ජනයා මේ මහා වනලැබක් දෙවන්ත පුණ්‍ය භූමියක් කරලා ගල් තලාවකින් මේ තිබුණු මේ අවුරුද්දා නම් මේ ප්‍රදේශයේ අලි ඉන්න කැලයක් වගේ මෙතන ස්ථානීය තිබුණේ අද නමුත් පිම්බිමක් කළා දේවරම් බෙහෙරක් වේළුවනාරාමයක් ජීතවනාරාමයක් පූර්වාරාමයක් කරමින් සදහන් දහම් අමා බෙරය වයලා සමත්ත ලෝක ජනයාගේ හදවත් දහම් අමා සිසිලසින් සුවපත් කරන්නට 41 වරුද්දක් මහඟු මෙහෙවරට මටත් උපහාරය කරමින් මේ දැක් වූ අනුපමේය පුණ්‍ය කර්මයට මේ දින ගණනාව තිස්සේ සියලු ආකාරයෙන් සහයෝගී සම්බන්ධතාවයේ උදව් උපකාර කරපු අතදරුවා ලෝකුඩා බාලමාලිත්‍රී පුරුෂ ගිහි පැවදි සියලු ජනයාට සියලු දෙනා වහන්සේට මගේ ගෞරවනීය ප්‍රණාමය පුණ්‍යානුමෝදනාව මගේ පෞද්ගලික වශයෙන් මුළු විහාරත් දායක සභාවෙන් ඔබ වෙත පුද කරමින් අපි මෙතකින් අපේ උතුම් සදහම් අමා දහම් සිසිලස ඒ දහම් අමා ගංගාවේ කිමිදෙමින් හැම දිනාටම උතුම් දහම් සිසිලෙන් හදවත් සුවපත් කරගන්න කිලිට කහට මල සියල්ල සෝදා හැරලා මේ පිබිම්බිමෙන් නිකුත් වෙන්නට ඔබට ආශිර්වාද අපි කරමින් අපේ උතුම් මේ පින්කම් මාලා වැඩ කටයුතු මෙතකින් නිමා වෙන අතර විහාරත් දායකාර්කාදීන්විත කෘතවේදීව සිහිපත් කරනවා හෙට නෙමේ අනිද්දා විහාරත් දායක සභාව පැවැත්වෙන බවත් ඒ වෙනුවෙන් සියලුම අපේ දායකාර්කාදීන් විහාරස්ථාන සම්බන්ධ වෙන විදියටත් ඒ වගේම බදාදා දිනේදී අපි කිව් ආකාරයෙන් කිරියම්මාවරුන්ගේ දානමය මහා පින්කමත් ඒ වගේම කිරිත්‍රීමේ මංගල්‍ය සිදු වෙන බවත් මේ පින්කම සඳහා සහයෝගය දුන්නේ සියලුම සංවිධාන වලට සිහිපත් කරමින් අපහා එකතු වෙන නිසා සිහිපත් කරමින් තෙරුවන් සරණ දළදා වහන්සේගේ ආශිර්වාදේ විජයශ්‍රී ජයශ්‍රී මා බෝසමුදුන්ගේ ආශිර්වාදේ තුරුණුවන්ගේ ආශිර්වාදේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරමින් මගේ ගෞරවනීය සමාභාජනීය ක්‍රමම් දෙපාණම සමාවෙන් අපේ දෙමටව පුරාණ විහාරාධිපති ගෞරවනීය අපේ පණ්ඩිතාවරන් වහන්සේ තාමත් විහාරස්ථාන රැඳී සිටිනවා. ඒ වගේම අපේ දෙමෙදිහත්පත් ප්‍රධාන සංඝනායක දුරන්දර ඓතිහාසික පඬුවස්නුවර ඒ වගේම දිග්ගලගෙදර යන විහාරත්‍රාදී අනිකුත් විහාරයන්හි විහාරාධිපති ගෞරවනීය අපේ පණ්ඩිතාඳුර අපේට සුවිශාල අනුග්‍රහයක් උන්වහන්සේගේ ඒ වාහනින් සුවසේවා සාහන පදනම තුලින් අප වෙත ලබා දීමින් වැඩම වදාළ අනිකුත් සියලු මහා සංඝරත්නයටත් එමෙනින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් මගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව පුද කරමින් මා මේ තින් නැවැත්වෙනවා ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ සරණයි දළදා ආම්බරංගේ පීඨයි විජයශ්‍රී ජයශ්‍රී මා බෝසමුදුන්ගේ ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනා දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. අපේ මේ සංවිධායක මණ්ඩලයේ මේ වැඩ කටයුතු අවසන් වුණාන් පස්සේ මොහොතක් රැඳී සිටින ලෙස ඒ තරුණ පිරිසගෙන් මා ඉල්ලා සිටිනවා කවුරුත් මේ ගෞරවනීය ආම්බරන් වාසී වඩින තුරු කලබල කරන්න එපා. හැමදිනම ඒ උන්වහන්සේට වඩින්න අවස්ථාව සලසා දෙන්න. අනින් පස්සේ ඔබ විහාරත් වාහන ඊ ස්ථානට කැඳවාගෙන යන්නට අපේ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපේ නිලධාරි මණ්ඩලය අපට මේ අවස්ථාව සලසා දේවි. ඒ අනුව මේ මගට ඒ ආකාරයට ඔබ වාහන ස්ථානට කැඳවාගෙන කටයුතු කරන හැටියටත් මම බොහොම කාර්යයක් සිහිපත් කරනවා මේ මොහොතේ